දිනක් දිලිඳු ගොවියෙකුට මහලු පඬිවරයෙකු මුණගැසුන අතර ඔහු ගොවියාට මායාකාරී අඹ ඇටයක් තෑගි කළේය. ගොවියා සහ ඔහුගේ බිරිඳ එම මායාකාරී අඹ ඇටයේ තම කුඩා නිවස අසල රෝපණය කළහ. දින කිහිපයකින් එය ශක්තිමත් අඹගසක් ලෙස වර්ධනය විය. හිරුවෙලියෙන් බබලන රන්වන් පැහැති අඹගෙඩි එම ගස පුරා පිරී තිබුණි. මේ මායාකාරී ගස ගැන ආරංචිය ගමේ සිටි කෑදර ගම්මුලාදෑනියා දැනගත් අතර එය තමා සතු විය යුතුය යයි බලහත්කාරයෙන් ඉල්ලා සිටියේය. එම කෑදර ගම්මුලාදෑනියා රන්වන් අඹගෙඩියක් නෙලීමට උත්සාහ කළ සැනින් එය ඔහුගේ අතේදීම කුණු වී නරක් විය. මායාකාරී අඹගස කරුණාවන්තකමට තෑගි පිරිනමූ අතර කෑදරකමට දඩුවම් කළේය. එය නිහතමානී ගොවි පවුලට සෞභාග්‍ය උදා කර දුන් අතර ඉවසීම සහ යුක්තිය පිළිබඳ වටිනා පාඩමක් මුළු ගමටම කියා දුන්නේය.